ජනලයට වැදුණු පාරත් එක්කම එක තප්පරයක්වත් හිතන්නේ නැතුව මේක අමාරුවෙන් හරි කාර් එක ස්ටාර්ට් කරලා ඇක්සලේටරේ තද කරා. ඒ නාදුනන පිරස අතරින් කාර් එක හරිම වේගෙන් මේක එලෙව්වා. මහා වැස්සේ පාරල් ලිස්සනවා හොඳටම. ඉතින් ඒ අතරේ පිටිපස්සෙන් ඔවුන්ගේ හතුරු ඔවුන්ව හඹා යනවා. පිටිපස්සෙන් ආපු වාහනය මේක කාර් එකට දිගින් දිගටම මේක කාර් එක හප්පන්න පටන් ගත්තා. යුගානි බයෙන් කෑ ගැහුවා. මේක පරිස්සමෙන්. බය වෙන්න එපා යුගානි. මම ඔයාට මුකුත් වෙන්න දෙන්නේ නැහැ. මේක තමන්ගේ මුළු ශක්තියම යොදවලා කාර් එක පාලනය කළා. හදිසියෙම පාරායිනේ තිබුණු පරණ ගොඩනැගිල්ලක් දිහාවට මේක කාර් එක හැරෙව්වා. අඳුරු පාරවල් අස්සෙන් රිංගලා කොහොම හරි ඒ පිටිපස්සෙන් හමාගෙන ආපු වාහනේ මග හරින්න මේකට පුළුවන් වුණා. අමාරුවෙන් වුණත් කොච්චර අපහසුතාව මැද්දේ වුණත් ඔවුන් ටිකක් ආරක්ෂිත තැනකට ආවා. වාහනේ නතර කරපු ගමන් මේක යුගානි දිහා බැලුවා. යුගානි සංසුන්ව හිටියේ. එයාගේ ඇස්වල තිබ්බ කඳුළු වේලිලා තිබුණා. යුගානි ඔයා අද මං වෙනුවෙන් ජීවිතේ පරදුවට තිබ්බා. මට ඒක බලන් ඉන්න බැහැ. මන් නිසා ඔයා අනතුරේ වැටෙනවා බලන්න මට බැහැ. මේක හෙමින් කිව්වා. යුගානිට මහන්සියට නිින්ද ගියා. හැබැයි එතන ආරක්ෂිතයි. කොහොමුණත් පාන්දර යුගානි ඇහැරෙද්දි කාර් එකේ එහා පැත්තේ මේක හිටියේ නැහැ. සීට් එක උඩ පුංචි කොළ කෑල්ලක් විතරක් තිබ්බා. මාව හොයන්න එපා යුගානි. ඔයාගේ ජීවිතේ බේරගන්න තියෙන එකම විදිහ මම මේ ප්‍රශ්නෙන් ඈත් වෙන එක විතරයි. මම ඔයාට ආදරේ. මගේ හුස්ම තියෙනකම්ම. මේක නැවතත් අනතුර දෙසට තනියම ගියාද? යුගානි මේක බේරගන්න මොකද්ද කරන්නේ? බලන්න නොකියූ හුස්මක අභිරහස. අවසන් කොටස ඊළඟ වීඩියෝවෙන්.